සංසාරේ කවදානම් පින්නතුනේ අපි ආය මිනිස් වෙලා උපදින්නද කල්ප ගානක් දුක් විඳලා මේ මනුස්ස ආත්මය ලබාගෙන ඒ තරුණ මහත්තුරු ඒ මනුස්ස ආත්ම භාවයේ නිකන් නිස්කාරණේ නාස්ති කරගන්න එහෙම නැහැ දැන් හරියට පුරුදු වෙලා ඉන්නවා බලන්නකො සෙනසුරාදාට ඉරිදටයි ගන්න දෙයක් නෑ සමහරට මේ පෙට්ටිවල ළමයි එහෙම නැතුව ඒක පුතුවර මොකවත් නැති ඉඳන් මං කීපේවත් හොඳයි කියලා හරි අපූර්වට කුටුවල ටයිස් වලට ඇත්තයි වෙලා ඉන්නවා මම අර තරුණ දරුවන්ට කිව්වේ ඒකයි ඔය පුතේ දවසට විනාඩි 10ක් විතර අරගෙන ටිකක් කල්පනා කරන්න අපි මොකක්ද කරන්නේ මොකටද කරන්නේ මොකක්ද තියෙන ප්‍රතිඵලය කියලා විනාඩි 10ක් 15ක් කරගෙන කල්පනා කරන්න අපේ තාත්තලාටත් මතක් වෙන්න ඕන හොඳ සිගරට් එකක් බොනකොට පිටර ගෙඩි 3ක් නෙමෙයි කියලා මේ ගෙදරට මස් 500ක් ගෙනල්ලා නැහැ සෑහෙනත් ලයි ලැජ්ජාවෙන් සිගරට් එක පත්තු කරනවානේ මොකද වෙන්නේ පිටර ගෙඩි 3ක් විතර කෑවනම් අරගෙන ඇඟට හරි තියෙනවා අවුරුදු 18 පොඩි දරුවෝ මේ මේවා නවත්තන්න ඕන හොඳේ මම මේ බොහොම කරුණාවෙන් කියන්නේ විනාශයක් වෙනවා මේ උදේට බීඩියක් නැත්නම් වැසිකිලියක් නැහැ කොල්ල බීඩි බොන්න පොටි පැටව කොල්ලන්ගේ සාප්පුවල දැන් බැලුවොත් දුංගල පොලොක් හරි තියෙනවා අකු පුරවගෙන නැත්නම් දුංගල කොටුව මොකටද අම්මා තාත්තා ගැන හිතන්න වැසිකිළිය දොරට තහඩුවක් තියලා රීප්ප පටි දෙකක් ගහලා තියෙනවා අවුරුදු 27 28 තරුණයෝ අවුරුදු 20 පනපු දරුවෝ මොනවද කරන්නේ පුතේ මම මේ කොහොමරි වුමනාවෙන් කියන්නේ ඔය පුතක් තියනවා සමහරට පොතු හර නැති නෙවෙයි කොල්ල බුරුදුලා ඉන්න එක එකයි බයිසිකල් පිටිපස්ස යන ඔය යනවා නැගලා බයිසිකලයක් ගන්න උවමනාවක් නැහැ ඔය ගෙවල් වලින් අහුවාම කියන්නේ අහවලා ගෙදර කරම් ගන්න ගියා කාඩ් ගන්න ගියා 12ට එකට ගෙදර දෙක තුන වෙනකන් හැරලා උදේ 10ට විතර තමයි නැගිටින්නේ මොන ජීවිතයක්ද කියන්නේ දිනු වෙන්න පුළුවන් අම්මගේ තාත්තගේ ගෙදර නම් ඉන්නේ අම්මගෙන් තාත්තගෙන් නම් කන්නේ ජීවිතය ආපහු හැරලා බලන්න අපි අපිට කියලා පුතේ කරගත්ත දෙයක් තියෙනවා ඒ හින්දා මම මේ ගම්වල ඉන්න අපේ දරුවන්ට කියනවා අපේ දුවලට පුතාලට කියන්නේ තරුණ මහත්තුන්ට කියන්නේ එකදුමක් දවසකටවත් නැත්නම් වෙන්න එපා. අවදාවත් තියාගන්න එපා. ඔය ඉස්කෝලේ යන ළමයි හරි අමාරුයි පාඩම්. ගෑනු ළමයි අර සිල්ලපාට වතුර බෝතලෙට අරක්කු දාගෙන ගිහිල්ලා බීලා 10 පන්ති දැන් ගිහින් තලන්නේ ගෙවල් වල තියෙන සිල්ලපාට වතුර බෝතල් සේරෝ පේන්නේ දරුවෝ ගැන සැලකිල්ලෙන් ඉන්න
ඔය සැලකිල්ලෙන් ඉන්න කිව්වම අපේ අම්මලා තාත්තලා අර මට හුස්ම ගන්නවත් දෙන්නේ නැහැ. ඒක අම්මා කෙනෙක් කියන අපේ කොල්ලන්ට මොකවත් කරන්න බැලු මං හැම වෙලේම කට ඉඹිනවා. කරන්නේ. දරුවෝ ලකින්න කියලා හොරන්නේ පුතිය ගත්තට පස්සේ හේතුවට කන පියාගෙන ඉන්නවා කාටද කතා කරන්න කියලා ෆෝන් එකේ. ඒව කරන්න එපා. මතක තියාගන්න. අවදාවත් එක දරුවෙකුටවත් කුමාරපෙන් බයින්න එපා. තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. මේ වෙනකොට ගෙවල් වල කී ගමනක් විතර කුමාරක් පල්ලා තියෙනවා. දෙපාරක් වැඩියෙත් වගේ. සමහරට බුදුවර පැත්තේ එහෙම නැතුව මොකවත් නැහැ මේ හොඳයි. උරුදුෙන් එමහා කේද වාද අද ආවේ පන්සලට අම්මයි දුවලා දෙන්නයි ඇවිල්ලා කිව්වා හාමුදුරනේ පින් සිද්ධ වෙයි මගේ මනුස්සයා දැන් බනහනවලු මේ පීලා දස වද දුන්නලු ඉගෙන ගන්න දරුවෝ වැඳලා දුරු වැක්කිරි කියන හාමුදුරනේ ඇස් පනා පිට තාත්තා අම්මට තඩි ගහනවා මේ ජීවිතේ වැඩිපුරම මම දැකලා තියෙනවලු දැන් කුණුහරුප කියන්නෙත් නෑ ගහන්නෙත් නෑ උනාට වැඩි හොඳක් නම් නෑ කිව්වා එහෙනවලු හැමදාම ඔබ වහන්සේගේ බණ අහන්නේ කියලා ගෙවල් ඔය පුළුවන් නම් ඉතින් 2026 ඕක නැත්තරම නැති කරලා දාන්න මෙතන ඉන්න තරුණයන්ගේ